අයිබෝවන් අද මේ මෝදී අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය සිදු කරනවා. ඒ අතර අපි බලමු ඉන්දියන් මාධ්‍ය මේ සම්බන්ධයෙන් මොනවද පළ කරන අදහස් කියලා. ඉන්දියාවේ මාධ්‍ය කියන්නේ සමහර මාධ්‍ය කියන්නේ මේ චීනය ශ්‍රී ලංකාවට කරන බලපෑම නිසා ඒ මුදල් ලබා දීලා යටිතල පහසුකම් සඳහා මුදල් ලබා දීලා ඒ වගේ මේ හම්බන්තොට වරාය මේ මුදල් ලබා දීම නිසා ඒ චීනයේ බලපෑමට වඩා ඉහළින් ඉන්දියාවේ බලපෑම වැඩි වෙන්න ඕනේ. ඉන්දියාවේ මැදිහත් වීම වැඩි වෙන්න ඕනේ. එම හේතුව නිසා මෝදි අගමැතිවරයා ශ්‍රී ලංකාවේ මේ සංචාරය කරලා මේ ත්‍රිකුණාමලයේ මේ සූර්ය තාප බලාගාරය ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම මේ මැදිහත් වීම කරනවා කියලා. ඉතින් දැන් අපි දන්නවා මේ වෙද්දී ඇමරිකාව සහ ඉන්දියාව එක මතයක ඉන්නවා මේ චීනය සම්බන්ධයෙන්. ඔවුන් දෙපාර්ශ්වයම එකකතාවයකට ඇවිල්ලා තියෙනවා මේ චීන විරෝධී. දැන් ලංකාවට යම් කිසි ආකාරයක චීනීය බලපෑමක් වෙනවා නම් ඔවුන් ඒකට විරුද්ධයි. මොකද ලංකාව තියෙන්නේ ඉන්දියාවට ඊටාම ආසන්නයි. මේ ඉන්දියන් මාධ්‍ය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුල බලශක්ති යුද්ධයක් එනර්ජි වෝ එකක් ඉන්දියාව සහ චීනය අතර ඇති වෙනවා කියලා. මේ බලශක්ති යුද්ධය වගේම විශාල ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. චීනයේ බලය ලංකාව තුළ පවත්වනවා නම් යම්කිසි ආකාරයකට ඒක ඉන්දියාවට කරන විශාල බලපෑමක්. මේ රටවල් වල බලය පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ ක්‍රමවේද භාවිතා කරනවා. මම ඉදිරියට ඒක සඳහන් කරන්නම්. අපි අර දැක්කා ට්‍රම්ප් ජනාධිපතිවරයා USAID එකෙන් කොහොමද රටේ ලෝකයේ විවිධ තැන්වල බලය පැතිරුවේ කියලා ඔහුම සඳහන් කරා. ඉන්දියානු අගමැතිවරයා ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේ ශ්‍රී ලංකාව තුල මේ යම් ආයෝජනය කරලා ඒ වගේම යම් ගිවිසුම් වලට අත්සන් කරලා ඔවුන්ගේ බලය මේ ලංකාවේ තුල චීනට වඩා වැඩියෙන් පවත්වන්න උත්සාහ කරනවා කියලා තමයි ඉන්දිය මාධ්‍ය සඳහන් කරන්නේ. මේ සිද්ධිය සාමාන්‍යයෙන් ලෝකේ විවිධ රටවල් වලින් තමන් වටේ තියෙන පුංචි රටවල් වලට බලපෑම් කරන්න සහ තමන්ගේ බලය ඒ රටවල් වල පවත්වාගෙන යන්න කරන සාමාන්‍ය දෙයක්. අපි දන්නවා දැන් චීනය තායිවානය සම්බන්ධයෙන් තියෙන බලපෑම. ඒ වගේම දැන් ඇමරිකාව ග්‍රීන්ලන්ඩ් සම්බන්ධයෙන්ුත් ඒ බලපෑම කරමින් පවතිනවා. ඒ විතරක් නෙමෙයි මේ බලවත් රටවල් ලෝකේ තියෙන සියලුම රටවල් වලට තමන්ට හැකි පමණින් තමන්ගේ බලය යොදවලා බලපෑම් කරනවා. ඒ වගේම තමන්ගේ බලය ඒ රටවල් වල පතුරවනවා. අපි දන්නවා ඇමරිකාව මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග ඔහු USAID එකෙන් සිදුවුණු සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයේ සඳහන් කරා. මේ රටවල් වලින් එන බලපෑම මේ කොලොනයිසේෂන් කියන එක ගැන කතා කරන්න වටිනවා. මේ ලෝකේ ඒ කොලොනයිස් කරන විදි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ රටක් තමන්ගේ බලය අර වෙන රටකට පතුරවන ආකාරය. විශේෂයෙන්ම තමන්ගේ කල්චර් එක ඒ කියන්නේ තමන්ගේ සංස්කෘතිය ඒ රටට ගෙනල්ලා දාන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේම භාෂාව ආගම ගෙනල්ලා දානවා වගේම ඒ තියෙන රටේ භාෂාව ඒ කියන්නේ රටේ තියෙන භාෂාව රටේ තියෙන ආගම රටේ තියෙන සමාජයේ තියෙන සංස්කෘතිය ඒ සියල්ල අර මීට වඩා පල්ලෙහාට කරලා සලකන්න ඕනේ. දැන් අපිට මතකයි ඔය ඉස්සර අවුරුදු ගානකට කලින් අපේ රට කොලනියක් වෙලා තියෙන කාලේ ඒ කාලේ හිටපු මිනිස්සුත් ඒලාගේ දරුවෝ පවා මේ ඉංග්‍රීසි භාෂාව විශේෂ දෙයක් විදිහට සලකනවා. ඉතින් ඒක සාධාරණයි. මොකද ඒ කාලයේ කොලොනයිසේෂන් එක කොලොනියක් බවට පත් කිරීම සිදුවීම් පවතුන නිසා. ඒ කියන්නේ අර තමන් ඉංග්‍රීසි භාෂාව විශේෂ භාෂාවක් කරලා
අනිත් සිංහල භාෂාව කියන්නේ මේ ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඒක සලකිය යුතු දෙයක් නෙමෙයි. ඒ වගේම පහත් කරලා සලකන එක. ඒක තාමත් මිනිස්සුන්ගේ තියෙනවා. ඒ මතේ දැන් ඕක වෙන විදිහට වෙන්නත් පුළුවන්. එයාගේ අධ්‍යාපන ක්‍රමය එන්න පුළුවන්. එතකොට දැන් මේ වර්තමානයේත් මේ දේවල් වෙනවා. ඒක තමයි අර ඉස්සෙල්ලාම සඳහන් කරේ. භාෂාවේ වෙන්න පුළුවන්, සංස්කෘතිය ගැන දාන්න පුළුවන්, එයාගේ නාට්‍ය වගේ දේවල් ගෙනල්ලා දාන්න පුළුවන්. ඊට අමතරව එයාගේ ආගමක් වෙන කාගේ හරි ආගමක් ගෙනල්ලා දාන්න පුළුවන්. ඒ වගේම තියෙන ආගම විනාශ කරලා තමයි එක්ක තියෙන ආගමේ තියෙන බලපෑම අඩු කරලා තමයි අරක ගෙනල්ලා දාන්න ඕනේ. කොහොමද? ඒ ආගමේ අඩුපාඩු හදන්න ඕනේ. ඒ ආගමේ තියෙන දැන් අපි හිතමු දැන් අපේ ලංකාවේ නම් බුද්ධ ආගමනේ. ප්‍රධාන ආගම. මේ බුද්ධ ආගමේ අඩුපාඩු හදන්න ඕනේ. දැන් අපි දැක්කා කොහොමද ජීවරය දරාගෙන හාමුදුරුවරු විහිළු කරනවා. හාමුදුරුවරු විහිළුවකට ලක් කරනවා. ඊට පස්සේ ඒ අයගේ හැසිරීම මේ ධර්මයේ විකෘති කරනවා. සමහර කට්ටියක් කියන බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා. එතකොට සමහර කට්ටියක් මේ කෑ ගහනවා, මේ අසභ්‍ය වචනෙන් කෑ ගහනවා. සමහර අය මම බුදු වෙලා කියලා වෙනමම ඉන්න කට්ටියක් ඉන්නවා. මේ හැම දෙයක්ම මේ තියෙන ප්‍රධාන ආගම ඒක අව탁සේරු කරන්න ගන්න ක්‍රියාමාර්ග. ඒක ඕන කෙනෙකුට තේරෙන කෙනෙකුට ඒක අව탁සේරු කරන ගන්න ක්‍රියාමාර්ග. undermine එක ඉංග්‍රීසියෙන් කියන්නේ undermining the colonized culture. undermine කරනවා, ඒ කියන්නේ පහත් කරනවා, ඒ වගේම අව탁සේරු කරනවා ඒ රටේ ඒ තියෙන කල්චර් එක සහ ඒ රටේ තියෙන ඒ ආගම හරි ඒ භාෂාව හරි ඒ ඔක්කොම පල්ලෙහාට කරලා පහත් කරලා අව탁සේරු කරලා සලකනවා. එතකොට තමන්ගේ භාෂාව හරි තමන්ගේ ආගම හරි තමන්ගේ බලය හරි කියන්න ලේසි. එතකොට ආර්ථිකය ගත්තත් ඒ කොලනියක් බවට ඒ පත් කරන රටෙන් යැපෙන විදිහට තමයි ඒ ආර්ථිකයත් හදලා දෙන්නේ. හරි ගස්සන්නේ. එතකොට අර කොලනියක් බවට පත් වෙන රට අර ප්‍රධාන රටෙන් යැපෙමින් තමයි ජීවත් වෙන්නේ. එතකොට තනියම තීරණයක් ගන්න බෑ. තනියම තමන්ගේ රටක් විදියට ස්වෛරීව වැඩක් කරගන්න බැරි විදියට තමයි තීරණයක් ගන්න බැරි විදියට තමයි ඒ කොලනියක් පත් කරන්නේ. දැන් මේවා ගැන කතා කරද්දි මේ කොලනයිසේෂන් එක ගැන කතා කරද්දි මේ භාෂාව වෙන අයගේ භාෂාවන් තමන් අල්ලගන්න එක ඒ වගේම රට ගැන තියෙන ආදරය ඒ කියන්නේ තමන්ගේ රට කියලා තියෙන හැඟීම ජාතිකත්වය මිනිස්සුන්ගේ හුඟක් නැති වෙලා තියෙනවා මේ සිද්ධි නිසා මේ කොලනයිසේෂන් කොලනියක් බවට පත් කිරීමට කරන විවිධ උත්සාහයන් නිසා ලංකාවේ මිනිස්සුන්ගේ අර මනස ඒවට හුරු වෙලා තමන්ගේ රට ජාතිකත්වය කියන එක අඩු වෙච්ච අය සෑහෙන්න හොයාගන්න පුළුවන්. හැබැයි මේක ඉන්දියාවේ නෑ. දැන් ඉන්දියාවේ මේ පිටරටවල ඉන්න ඉන්දියන් මිනිස්සු බැලුවොත් ඒ මිනිස්සු කතා කරන්නේ මේ භාෂාවෙන්. දැන් අපේ නම් සිංහලෙන් කතා කරන්න මිනිස්සු ලැජ්ජ වුණාට මේ මිනිස්සු බය නැතුව තමන්ගේ භාෂාවෙන් කතා කරනවා. ඕන තැනක පාරක බස් එකක දැක්කත් ඕන රටක ගිහිල්ලා තමන්ගේ භාෂාව කතා කරන්න ලැජ්ජාවක් නැහැ. ඒ වගේම තමන්ගේ රට ගැන ඉතාම ප්‍රෞඩත්වයෙන් කතා කරනවා. තමන්ගේ ඉතිහාසය, තමන්ගේ රට ගැන විශේෂයෙන් ගෞරවයෙන් කතා කරනවා. මේ මිනිස්සු තමන්ගේ රට වෙනුවෙන් පණ වුණත් දෙන්න කැමති මිනිස්සු. මේ දේශපාලන මේ මගින් ඔලු හදපු මිනිස්සු සමහරලාට කියනවා මේ රටකට යටත් වෙලා හරි කමන්නේ මේ රට දියුණු වෙනවා නම්. ඉතින් මිනිස්සු දන්නේ නැහැ ඒවා කියන අය දන්නේ නැහැ. අර නිකන් අර Facebook එකේ හරි කොහේ හරි දැකලා ඒක ඔලුවට වැදිලා ඒක කියනවා මිසක් ඒ මිනිස්සු දන්නේ නැහැ ඒ රට කොයි විදිහද කියලා. මොකද මේගොල්ලෝ කවදාවත් ඒ රටකට ගිහිල්ලා නැතුව කියනවා මේ රටකට යටත් වුණා නම් හොඳයි කියලා. සමහර අය කියනවා ඉන්දියාවට යටත් වෙලා හිටියනම් ඉඳලා හරි කමන්නේ මේක ගොඩ යනවා නම් කියලා. ඉතින් දැන් ඉන්දියාවට කවුරු ගිහිල්ලා බලලා කියනවා නම් ඔන්න හරි. එහෙම නැත්නම් තව කොහේ රටකට එකක්. ඉතින් දැන් මේ වගේ වෙන රටවල් වලින් බලපෑම් එද්දී අපි කොහොමද ඒවට මුහුණ දෙන්නේ කියන එක ඒ රටේ නායකයෝ දැනගන්න ඕනේ. ඒව බලපෑම් එන එක සීමා කරන්න සහ මේ රටේ ස්වෛරීභාවය
නැති වෙන්නේ නැති විදියට මේ රටක් විදියට තියෙන අනන්‍යතාවය අපේ සංස්කෘතියක් තියෙනවා අපේ ඉතිහාසයක් තියෙනවා අපේ මේ බුදුදහමත් එක්ක හැදුණු ඉතිහාසයක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා ඒක නැති වෙන්නේ නැතුව මේ රට ආරක්ෂා කරන්නේ කොහොමද? ඒ වගේම ස්වෛරීභාවය. දැන් අපිට රටේ කොටසකට යන්න චීනෙන් හරි තව ඉන්දියාවෙන් හරි අවසර ගන්න ඕන නම් ඒක ප්‍රශ්නයක්. එහෙම නොවෙන්න කොහොමද යුසුමක් හරි ගහන එකක් කරන්නේ කියලා ඒ වගේම රටේ මිනිස්සු එකෙන් දැනුවත් විය යුතුයි. මොකද අපිට ඔක්කොටම අස්සම් කරන්න බැහැ තමයි එක ජනාධිපති කෙනෙක් හරි අගමැති කෙනෙක් හරි ඒගොල්ලෝ පත් කරගන්නේ. ඒ മന്ത്രിවරු පත් කරන්නේ අපිට කෙලින්ම ගිහිල්ලා මැදිහත් වෙන්න බැරි නිසා ඉතින් ඒ පත් කරන අය ඒ ගැන මිනිස්සු දැනුවත් කරලා මේ රටට අගතිදායක නොවන විදියට ඒ තීරණය ගන්න ඕනේ. ඉතින් අපි දන්නේ නැහැ මේ දේශපාලඥයෝ කී දෙනෙක් මේ විදියට තීරණය ගනීද කියලා. ගන්නවද කියලා. ඒ වගේම මේ රටේ තියෙන අනන්‍යතාවය සහ වටිනාකම වෙන්නේ මේ ථෙරවාද බුද්ධාගම සහ මේ සිංහල භාෂාවත් එක්ක බැඳුණු සංස්කෘතිය. ථෙරවාද බුද්ධාගම කියන එක ගැන හුඟක් අයට දැන් ඉස්සරට වඩා දැනුමක් තියෙනවා. ඉස්සර නම් මිනිසුන්ට ඉඳලා හිටලා පොතක් කියවුවත් ඇරෙන්න පන්සිල් පද ගැන දැනන් හිටිය ඇරෙන්න ලොකුවට දැනුමක් තිබෙන්නේ නැහැ. හැබැයි මේ නාලිකාවන් බෞද්ධ නාලිකාව ඇතුළත මේ නාලිකාවන් හැදුනා. ඒ වගේ මේ පන්සල් මේ ස්වාමීන් වහන්සේලා බණ කියන්න පටන් ගත්තා. මේ වගේ මේ ථෙරවාද බුද්ධාගම ගැන බොහොම ගැඹුරු මේකේ අභිධර්මය ගැන මිනිසුන්ට දැනුමක් ආවා. මේ හේතු ඇති තැන ඇති වෙලා හේතු නැති වුනහම නැති වෙන හැටි මේ ධර්මයේ නිර්වාණ ධර්මයේ මේ මාර්ගය මිනිසුන්ට දැනුමක් සහ අවබෝධයක් ඇති වුණා. දැන් මේ වගේ ශ්‍රේෂ්ඨ දහම ඉදිරියේ එන අනාගතයට ඉතුරු කරන්න නම් මේ රටත් එක්ක බැඳුණු සංස්කෘතියත් දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම මේ ශ්‍රේෂ්ඨ දහම තව කෙනෙකුට ලබා දෙන්න නම් මේ රට ඉතුරු වෙලා තියෙන්න ඕනේ. මේ ථෙරවාද බුදුදහම සහ මේ රටේ ස්වෛරීභාවය එකිනෙකට ඉන්ටර්ඩිපෙන්ඩන්ස් කියලා කියනවා. ඒ කියන්නේ එකිනෙකට එකක් රඳා පැවැත්ම සඳහා උදව් වෙනවා. මොකද ථෙරවාද බුදුදහම පවතින රටක් විදිහට පැවතීම මගින් ඉදිරි අනාගතයට ඉදිරි පරපුරට මේ ථෙරවාද බුදුදහම උරුම කරලා දෙන්න ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් වෙලා තියෙන එක වටිනවා. ඒ වගේම රට ස්වෛරීව පවත්වාගෙන යන්න මේ අනන්‍යතාවයක් විදිහට තියෙන මේ බුදුදහම උපකාරී වෙනවා. ඒක දන්න නිසා මේ ථෙරවාද බුදුදහම උපකාරී වෙනවා. මේක දන්න නිසා තමයි හුඟක් අය මේ රටට එන්න කලින් සහ මේ රටට ස්වෛරීභාවයට අත තියන්න හදන අය මුලින්ම මේ ධර්මයට පහර ගහන්නේ. විවිධ විකෘති චීවරේ දරාගෙන චීවරයට සුදුසු නොවන විදිහට කතා කරන අසභ්‍ය වචන කියන ඒ වගේම ධර්මයේ විකෘති කරන චීවරධාරීන් බිහි වෙන්නේ ඒ හේතුව නිසා. ඒක බැලු බැලමට ඕන කෙනෙක් හොඳට කල්පනා කරලා බැලුවොත් ඒක තේරෙනවා. දැන් සමහර අය කියනවා මේ කාලෙන් කාලෙට මේ ධර්මය වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒ හාමුදුරුවෝ අමුතු බණ කිව්වට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. ඉස්සර පොත්පත්වල තිබ්බ ඒවා කියන්න ඕනේ නැහැ කියලා. මේක මහා මේ මෝඩ මතයක්. ඒකට හේතුව තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාර අසංක කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ ධර්මය අවබෝධ කරගන්නේ ඕන කෙනෙකුට ඕන හැටියට වෙනස් කරන්න නෙමෙයි. ඒ ධර්මය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිය තමයි හරි විදිය. කවුරු හරි ඒක වෙනස් කරන්න හරි ඒක වෙන විදියට කියනවා නම් ඒ අය සම්මා සම්බුදු වෙලාම එන්න ඕනේ. ඉතින් මේ කවුරු හරි සිවුරක් දාගෙන මොන හරි උපාධියක් කරා කියලා ඇවිල්ලා කියනවා නම් මේක මෙහෙම නෙමෙයි ධර්මය මේ විදිහට වෙනස් වෙන්න ඕනේ කියලා එහෙම වෙන්න විදියක් නැහැ. ඒ එන අය එන්නේ මොකක් හරි යටි අරුමුණකින්. සමහර වෙලාවට ඒ අයම දන්නේ නැතුව ඇති එයාව මෙහෙවන්නේ කවුද කියලා. ඉතින් මේ අර ඉස්සල්ලා කිව්වා වගේ මේ ධර්මයට මේ ශාසනයට පහර ගහන්න ඕනේ කාට හරි මේක රට ඇතුළට එන්න නම්. ඒක මුලින්ම සිද්ධ වෙන්නේ ඒක. මුලින්ම කෙනෙක් සිද්ධ කරන්නේ ඒක.
මෙච්චර කල් මේ රට ආරක්ෂා වෙලා තියෙන්න හේතුවත් මේ තෙරවාද බුද්ධාගම සහ මේ සංඝ රත්නය රටේ වැඩ සිටීමම තමයි. ඉතින් මේ බව සියලු දෙනා තේරුම් ගනී කියලා අපි හිතනවා. ඒ වගේම ඉදිරියටත් මේ රටත් ශාසනයත් ආරක්ෂා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙමනම් අපිට අපි කාගේවත් කොලනියක් නොවි ස්වෛරී රටක් විදියට පවතින්නට හැකියාව ලැබේවා කියලා හිතලා අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. අපිට කමෙන්ට් එකක් දාලා මේ කියන අදහස් වලට විරුද්ධ නම් හරි ඒකට ඒ හොඳයි කියලා හිතනවා නම් හරි කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් ලබා දෙන්න. එහෙමනම් බොහොම ස්තුතියි.